දඹදිව අශෝක අධිරාජ්‍යයා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරවන්න තීරණය කළා. කිසිදු ආයුධයක් නොවැදී දක්ෂිණ ශාඛාව ඉබේම වෙන් වී රන් පාත්‍රයට වැඩම කළේ අසිරිමත් ලෙසයි. සංඝමිත්තා මහරහත් තෙරණිය ඒ පූජනීය බෝධිය දෝතින් දරාගෙන නැව්තොටට වැඩම කළා. මහා සාගරය මැදින් එද්දී දෙවිවරු සහ නාගයන් බෝධීන් වහන්සේට පුද සත්කාර කළා. ලංකාවේ දේවානම්පියතිස්ස රජතුමා කරවටක් මුහුදට බැස හරිම භක්තියෙන් බෝධීන් වහන්සේව පිළිගත්තා. අලි ඇතුන් සහිත මහා පෙරහැරකින් මුළු ලංකාවම ඒකාලෝක කරමින් අනුරාධපුරයට වඩම කළා. එහිදී බෝධීන් වහන්සේ අහසට පැන නැගී ෂඩ්වර්ණ රශ්මිය විහිදුවමින් මහා ප්‍රාතිහාර්යයක් පෑවා. මහමෙවුනා උයනේදී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ පින්බිමේ මුල් බැසගත්තා. එදා පටන් සියවස් ගණනාවක් පුරා සිංහල බාද්ධ රාජ්‍යයේ මුර දේවතාව වුණේ මේ බෝධීන් වහන්සේයි. ලොව පැරණිතම වෘක්ෂය ලෙස අදටත් වැඩ සිටින අපේ හාමුදුරුවනේ ඔබට අපේ නමස්කාරය වේ. මේ සසර මග සැනසීම සොයා යන ගමනට එක්වන්න අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. තෙරුවන් සරණයි.